ඊට පස්සේ ඔය සිද්ධිත් එක්ක ඔහොමම මේගොල්ලන්ගේ මේ හොස්ටල් එක වහලා දාලා තියෙනවා ඉස්කෝලේ. ඊට පස්සේ හොස්ටල් එකේ හිටපු ළමයිනුත් ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා. ඊට පස්සේ ඉතින් මෙයා කියලා මේ දැන් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ නේ. ඔයාලා ගෙවල් වලනේ ඉන්නේ. එහෙම කියලා ඉතින් මෙයා යාළුවන්ගේ හිතුත් හදලා ඔහොම ටික දවසක් ගියාට පස්සේ. ඊට පස්සේ අර යාළුවෝ දෙන්න කියලා දැන් හොස්ටල් එක වැහුවට ඒගොල්ලන්ට අර ඒගොල්ලන්ගේ සමහර බඩු අරගන්න බැරි වෙලා කෝප්පනම්මනම් එහෙම හොස්ටල් එකේලු. ඊට පස්සේ මේ යාළුවෝ දෙන්න කියලා මේ හොස්ටල් එකට යන්න ඕනේ පොඩ්ඩක් අපේ බඩු වගේක් තියෙනවා. ඔහොම කියලා ඊට පස්සේ මෙයයි තව යාළුවෙකුයි ඔහොම කැමති වෙලා අරගොල්ලෝ මේ ඔහොම 4 දෙනාම ගිහිල්ලා හොස්ටල් එකට අරගොල්ලෝ බඩුවස් කරනකම් මේ දෙන්න එළියට වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔන්න 4 දෙනා තමයි අර බඩු ටික අරන් එන්න ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අර ළමයි දෙන ටට්ටක් ගාලා බඩු ටික දාගත්තලු පෑක් වලට. මේගොල්ලෝ එළියට වෙලා මේ එළියේ يعني ජනේලෙත් එක්කම තියනවලු දේවමෑණියන්ගේ මේ මොකද්ද පිළිමයක්. මේගොල්ලෝ ඉතින් එතනට වෙලා ඉඳලා ඊට පස්සේ කිසිම හුළඟක්වත් නැවලු මුකුත් නැවලු එකපාරට අර දේවමෑණියන්ගේ පිළිමේ බිමට වැටුණලු. ඒක කුඩු වෙලාම ගියාලු. ඊට පස්සේ මේගොල්ලෝ බය වුණ පාර දැන් අර දෙන්නත් බය වුණාලු. ඊට පස්සේ ටක් ගාලා යන් කියලා දැන් අර දෙන්න ආයි යන්න පටන් ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ ටක් ගාලා එතනින් දුවගෙන ගිහිල්ලා. ඒ ගිහිල්ලා මේගොල්ලෝ සිකියුරිටි ඇන්ටිට කියලා අනේ අපි ඇල්ලුවේවත් නැහැ එකපාරට අර පිළිමේ මේ බිමට වැටුණා. ඒක කුඩු වුණා කියලා. ඊට පස්සේ සිකියුරිටි ඇන්ටි මුකුත් කියලා නැහැ. එයා කියලා මේ හරි ඔයාලා දැන් ගෙවල් වල යන්න මම ඒක අස් කරන්නම් කියලා. ඒ කියන්නේ හැමෝම දන්නවා එතන පොඩි පොඩි කේස් තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ ගෙවල් වල ගිහිල්ලා. ඊට පස්සේ මේ ළමයා කියන්නේ රැයට 6ට 7ට විතර තමයි කොහොමත් වොෂ් දාන්න යන්නේ. ඒගොල්ලන්ගේ අර ගේ ඇතුලේ බාත්රූම් එක තිබ්බට එළියේ ලිඳක් තියෙනවා. එතන පොඩක් කවර් කරලා වගේ තමයි හදලා තියෙනවා ඇත්තේ. එයා කිව්ව විස්තරත් එක්ක මේ එයා ඉතින් ලිඳ ගාවට නාන්න යනවලු. එළියේ තව දොරක් වගේ එකක් තියෙනවලු. ඔතනින් ටවල් එක දාලා, ඒ කියන්නේ එළියේ ඒ දොර උඩින් ටවල් එක දාලා තමයි එයා ලිඳ ගාවට නාන්න යන්නේ. ඊට පස්සේ මෙයා ඉතින් වොෂ් දාන්න ගිහිල්ලා ඉදත්. ඔය වොෂ් දාලා ඉවරලා මෙයා ටවල් එක ගන්න හදනකොට මෙයා ටවල් එක අදිනවලු ටවල් එක එන්නේ හැලු. මෙයාගේ තව නංගි කෙනෙක් ඉඳලා තියෙනවා. කසින් කෙනෙක් හරි කවුරු හරි. ඊට පස්සේ මෙයා හිතලා දින්නේ නංගි වෙන්න ඇති. නංගි තමයි ඔයගේ වැඩ කරන්නේ කියලා. මෙයා බැනලා මොකද අනේ කරන්නේ ඕක අතාරින්නකෝ එහෙම කියලා හයියෙන් ටවල් එක ඇදලා. අර කවුරු හරි මේ අපි දැන් ටවල් එක මෙහෙම උඩට දැම්මම අර එහා පැත්තෙන් දැන් කවුරු හරි අල්ලන් ඉන්නවා වගේ තමයි මෙයාට තේරිලා තියෙන්නේ. මොකද ටවල් එක අදිනවා ටවල් එක ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මෙයා මේ ඕක අතරින්නෝ කියලා හයියෙන් ඇදවු පාර ටවල් එක එකපාරට මේ ඇවිල්ලා මෙයා වැටිලා. ඊට පස්සේ මෙයාට හොඳටම කේන්ති ගිහිල්ලා මෙයා බැනම මේ මොනවා කරනවද මන් දන්නේ නැහැ මම වැටුණත් එක කියලා මෙයා කෑග ගහම මෙයා කරනකොට මේ එයාගේ සද්දය ඇහිලා නංගි ගේ ඇතුළේ ඉඳන් දොර අරගෙන එළියට ඇවිල්ලා. ඊට පස්සේ මෙයා නංගිට බැනලා ඔයා මාර වැඩ තමයි කරන්නේ ඔක්කොම කරලා මෙතන ගේ ඇතුළට වෙලා ඉන්නවා එහෙම කියලා. ඊට පස්සේ නංගි කියලා මොනවද අනේ කියන්නේ මම මේ දැනුයි එළියට ආවේ එහෙම කියලා. ඊට පස්සේ මෙයා එතනදි පොඩ්ඩක් බය වෙලා මොකක්ද ඒ උනේ කියන එක එයාට හරියට තේරිලා නැහැ. ඊට පස්සේ මේ ඔය විදිහටම මෙයාත් එක්ක ගිය අනිත් ළමයාත් ඒ කාමරේ පාඩම් කරගෙන ඉද්දි යාරත් නංගිලා 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි තමයි ඉන්නේ. නංගිලා 3 දෙනෙක් දුගද එයා කාමරේ පාඩම් කරගෙන ඉද්දි එක නංගි කෙනෙක් ඇවිල්ලා මුළු කාමරේම මේ දැන් මෙයාට උන සිද්ධිය මෙයා පහුවදා කියලා ඉස්කෝලේ ගියාට පස්සේ මෙහෙම මේ ටවල් එක උඩට දාලා තිබ්බා මේක ඇදලා මම වැටුණා ඔහොම කියලා මෙයා සිද්ධිය යාළුවොත් එක්ක කියලා. ඒ සිද්ධිය කියනකොට තමයි අර මෙයාත් එක්ක අර දෙන්නගේ බඩුවස් කරන්න ගිය අනිත් ළමයා ඉන්නේ. එයාත් කියලා අනේ හලෝ මාර වැඩේ මටත් වගේ සිද්ධියක් වුණානි කියලා. ඊට පස්සේ තමයි එයා කියලා තියන්නේ. එයාත් මේ එදා ගිහිල්ලා ගෙදර මේ පාඩම් කර ඉද්දි මේ එයාගේ එක නංගි කෙනෙක් කාමරේට ඇවිල්ලා මුළු කාමරේම අවුස්සලා දාලා නැති බංගස්ථාන කරලා ගිහිල්ලා. ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් ආයේ නංගි ඇවිල්ලා ආයෙ කාමරේ මොනවා හරි අදින්න හදනකොට මෙයා ආයෙ නංගිට කෑ ගහලා දැන් එකපාරකුත් ඇවිල්ලා ඔක්කොම මේ හැඩි කරලා දාලා ගියා නේද ආයෙ මොකද්ද ඔය කරන්න හදන්නේ දෙවනි පාරටත් එහෙම කියලා මෙයා අර නංගිට වෙන්නාම අර නංගි කියලා මං ආවේ නෑ කලින් කියලා. ඊට පස්සේ මේ ඒ ළමයාත් බය වෙලා එයා කියලා නෑ දැන් කලින් ආවනේ ඔයා කලින් ඇවිල්ලා නේ ගියේ බොරු කියන්න එපා හැම කියලා ඊට පස්සේ අර නංගි කියලා නෑ මං ආවේ නෑමයි කියලා. ඊට පස්සේ මෙයා කියලා එහෙනම් අනිත් නංගිගෙන් අහන්න කියලා. ඊට පස්සේ අනිත් නංගිගෙන් ඇහුවාම එයත් ඇවිල්ලා නෑ. එතකොට ඊට පස්සේ තව නංගි කෙනෙක් හරි තව නංගිලා දෙන්නෙක් හරි කොහමද ඉඳලා තියෙනවා. ඒ නංගිලා දෙන්න එදා ගෙදර ඉඳලා නැහැ. ඊට පස්සේ මෙයා දැන් එයාත් හොඳටම බය වෙලා ඒ මොකක්ද එයාට උනේ කියලා. එතකොට එයා කලින් දැකලා තියෙනවා. එයාගේ නංගිගේ ස්වරූපෙන් ඇවිල්ලා මුළු කාමරේම මේ ඇදලා හැඩි කරලා නැති බංගස්ථාන කරලා ඇඳවලුත් අවුස්සලා දාලා යනවා. ඔය විදිහට එයාත් දැකලා තියෙනවා. ඊට පස්සේ එයාත් කියලා මටත් මෙහෙම වැඩක් වුණානි කියලා මෙයාත් කියලා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ ඒකටත් බය වෙලා දැන් මේගොල්ලෝ අර එදා ආපහු ගිහිල්ලත් ආවනේ මේ අර හොස්ටල් එකට. ඊට පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා මැඩම් කියලා. ඊට පස්සේ මැඩම් මේගොල්ලන්ගේ ෆාදර්ට හරි කාට හරි කියලා. ඊට පස්සේ එදා මේ 4 දෙනාටම ආපහු බ්ලිස් කරාලු. ඒ කියන්නේ මෙයා ජීවිතේට අර හොල්මන් විශ්වාස කරන හැම කෙනෙක් කවුරුත් නෙමෙයි. ඒ කියන්නේ අනිත් යාළුවෝ හොල්මන් කතා කිව්වත් මෙයා අර මොකක් හරි හේතුවක් කියනවලු. ඔර හීනෙන් ඇවිදින ඒවා, ඔය බය වෙන ඒවට උනා ස්ලීප් පැරලයිස් වෙන්නේ නැති. එහෙම කියලා අර කට්ටියගේ හිත හදන જાතිය ළමෙක් මෙයා.
හොල්මන් ජීවිතේට විශ්වාස ගන්න කියලා නෙමෙයි. හැබැයි ඉතින් අර යාළුවෝ කිව්ව දේවලුයි ඊට පස්සේ යාට උණු දේවලුයි ඕවත් එක්ක එයාට විශ්වාසයක් ඇති වුණා කියලා තමයි කිව්වේ. මේකේ නම්ගම් කිසිම දෙයක් කියන්න එපා කියලා කිව්වා. ඒ හින්දා මම නම්ගම් කිසිම දෙයක් කිව්වේ නෑ. ඕක තමයි කතාව. ඔන්න ඉතින් හොස්ටල් වලත් ඕ වගේ සිද්ධි වෙලා තියෙනවා. තව හොස්ටල් එකේ ගුණ සිද්ධියක් නංගි කෙනෙක් එවලා තියෙනවා. ඒකත් මම මේ වීඩියෝ එකටම දාන්නම්. මේ කතාව මට එවලා තියෙන්නේ නංගි කෙනෙක්. මේක වෙලා තියෙන්නේ එයාගේ ලොකු අම්මගේ පොඩි දුවට. මේගොල්ලන්ගේ ලොකු අම්මා අසනීපෙන් ඉඳලා තියෙන්නේ, කතා කරගන්නත් බැරුව, ඇවිද ගන්නත් බැරුව ගොඩක් අසනීපෙන් ඉඳලා තියෙන්නේ. එතකොට ලොකු අම්මගේ හස්බන්ඩ් ඉඳලා තියෙන්නේ රට. එයාට ළමයි දෙන්නෙක් ඉඳලා තියෙනවා, ගෑනු ළමයි දෙන්නේ. දැන් එතකොට ලොකු අම්මව බලා ගන්න විදිහක් නැහැ, අර ළමයි ඉස්කෝලේ යවන්න විදිහක් නැහැ. ඒ හින්දා මේගොල්ලන්ගේ නෑදෑයෝ ඒ කට්ටියව මේ මහ ගෙදර ගෙන්නගෙන තමයි බලාගෙන තියෙන්නේ. එතකොට අර ළමයි දෙන්න කලින් ගිය ඉස්කෝලෙන් අයින් කරලා කතෝලික ඉස්කෝලේකට තමයි දාලා තියෙන්නේ. එතකොට එයාලා හොස්ටල් එකක නතර වෙලා තමයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. ඒ ඉස්කෝලේ හොස්ටල් එකේ නතර වෙලා. ඒ ඉස්කෝලේ හොස්ටල් එක නිකම් පරණ මේ හොස්පිටල් එකක් වගේලු. එයා කිව්වා ඒ හොස්ටල් එකේ මේ අර සේලයින් කොකෝ එහෙම තියෙන්නේ ඒව පවා මේ තිබිලා තියෙනවා. අර නිකම් පරණ හොස්පිටල් එකක් වගේ දෙපැත්තට ඇඳන් දාලා තියෙන අන්න එහෙම තැනක් තමයි මේ හොස්ටල් එක. මේකෙදි මුල ඒ කියන්නේ හොස්ටල් එකේදී අර පොඩි නංගිත් එක්ක මේ හොස්ටල් එකේ අක්ක කෙනෙක් ෆිට වුණාලු, කතා කරලා යාළු වෙලා ෆිට වෙලා තියෙනවා. ඊට පස්සේ මේ එක දවසක් කොහොම හරි මේ නංගි නිදාගෙන ඉන්නකොට අර අක්ක කතා කරාලු නංගි වොෂ්රූම් එකට ගිහින් එමුද කියලා. ඊට පස්සේ මෙයා ගිහින් ඒ අක්කත් එක්ක. ඊට පස්සේ මේ අක්ක වොෂ්රූම් එක ඇතුළට ගියාලු, නංගි එළියට වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ නංගි දැකලා තියෙනවා ඒ වොෂ්රූම් එක ගාවින්ම එහා පැත්තෙන් නන් කෙනෙක් වගේ කෙනෙක් යනවා. හරිද? ඊට පස්සේ මේ නංගි ඕක දැකලා බය වෙලා අක්කා එනකන්වත් ඉඳලා නැහැ. එයා බය වෙලා එහෙමම පල්ලෙහාට දුවගෙන ගිහිල්ලා. එයා ඒ කරලා ගිහිල්ලා බලනකොට එයාත් එක්ක වොෂ්රූම් කියලා කිව්ව අක්කා ඇඳේ ඉන්නවලු නිදාගෙන. ඊට පස්සේ මෙයා බය වුණ පාර අක්කව නැගිට්ටවලා අහලා ඔයා දැන් මාත් එක්ක වොෂ්රූම් එකට ගියානේ. ඔයා මොකද දැන් මෙතන කරන්නේ? මේ එහෙම කියලා. ඊට පස්සේ අර අක්කා කිව්වලු නෑ මම වොෂ්රූම් ගියේ නෑ කියලා. ඊට පස්සේ නංගි හොඳටම බය වෙලා. ඒ කියන්නේ අර අක්කගේ ස්වරූපයෙන් මෙයාව කතා කරගෙන ගිහින් තියෙන්නේ. එතන වෙනම මොකක් හරි ලොකු සීන් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ නංගි බය වුණ පාර එතන ඉන්න මැඩම්ලටත් කියලා ඊට පස්සේ මේගොල්ලන්ට කතා කරලා මේගොල්ලන්ගේ නැන්දලට කතා කරලා ඒ හොස්ටල් එකේ ඉන්න බෑ කියලා ඒගොල්ලෝ එතනින් අයින් වෙලා ගෙදර ආවා කියලා තමයි කිව්වේ. ඔන්න හොස්ටල් වලම සිද්ධ වෙන සීන් දෙකක්. හරිද? ඔන්න කතා දෙකක්ම අද දැම්මා. තව ඒ වගේ හොස්ටල් වල වෙලා තියෙන ඔය වගේ බය හිතෙන කතා ඔයාලා දන්නා නම් එවන්න. මේකේ මේ පාර්ට් 1 එකත් බලලා පාර්ට් 2 එක බලන්න. නැත්නම් ඔයාලට තේරෙන එකක් නැහැ. කතා දෙකක් නිසා. මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තින්නේ. මට පොඩ්ඩක් සනීප නෑ. ඒ හින්දා කටහඬ වැඩි ගණන් ගන්න එපා.